හැප්පුණා ගයිස් හැප්පිල්ලක් ඉතින් අය සුපිරිම ඩ්‍රිෆ්ට් එකක් තමයි උනේ. දන්නවනේ ඉතින් මේක ඇත්ත පාරක වගේ වුණා නම්. එහෙනම් දැන් අපි යමු අපේ අද ෆනි ආතරම vlog ගේමින් vlog එකට. හලෝ ඉතින් කොහොමද? ඔන්න එහෙනම් අද මම කටහඬත් එක්කම මම ඔයගොල්ලන්ට ගේමින් වීඩියෝ එකක් කරන් ඇවිල්ලා තියෙනවා. ඔයගොල්ලන්ට පේනවාද මම දැන් ඉන්නේ කා ගේම් එකක. මට ගොඩක් කාස් තියෙනවා. සමහර කාර් මට දැන් පදින්න බෑ. මොකද මම කොයින් අඩුයි. ඉතින් තාමත් මේ දින්සි vlog channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා ඔය like button එක press කරලා මේ වීඩියෝ එක like එකක් දාලා comment එකක් දාලා share කරන්න. ඉතින් මුලින්ම මම මේ ඉන්න තැන මේ ඉන්න wallpaper ගැන ඕගොල්ලන්ට කියන්න. ඉතින් ඕගොල්ලන්ට මේ උඩින් මෙන්න මෙතනින් පේනවා ඇති මගේ e-coin ගොඩක්ම අඩු වෙලා තමයි තියෙන්නේ. හේතුව මම අලුත් මෙන්න මේ ඔයගොල්ලන්ට පේන yellow car එක අරන් තියෙනවා. ඒකින්ද මගේ coin ගොඩාක් දැස්සා මේ car එක දෙන්න. මේ car එක මම customize කරලා තියෙන්නේ. ඒක වෙනස් කරලා තියෙන්නේ. ඒත් පේනවා ඇති මෙතනින් light එකක් පත්තු වෙනවා යටි. තව තට්ට මම වෙනස් කරලා තියෙනවා. පේනවා ඇති. වැරදුනා නේද තට්ට වෙන්නන්නේ. පේනවා ඇති දැන්. මේ ගේම් එකේ ගරාජ් එක. කිව්වට කා කලෙක්ෂන් එකක් තියෙනවා. මේ තියෙන කා එක සුපිරි වඩුව මේක 350ට 60ට අරගෙන හැකි. අපි එහෙනම් දැන් එක පදිමු. අපිට ඕන කැටගරි එක මෙතනින් තෝරතේකි පදින්න ඕන විදිහට. ඉතින් මම දැන් රැලි රේස් එකකට යනවා. ඒවා ඔන්ලයින් තමයි ගහන්න තියෙන්නේ. අපි දන්නේ කට්ටිය ගොඩක් යනවා. මට පේනවා ඉතින් දැන් ඔන්ලයින් ප්ලේයර්ස්ලා මෙන්න මේ ගන්න ඉන්නවා. ඉතින් මේක ක්ලික් කරලා අපිට තමන්ගේ නම වටේට ඕන පාටක් දාගන්න පුළුවන්. ඊට පස්සේ මම දැන් ප්ලේ කරන්න යනවා. මේ විදිහට ප්ලේයර්ස්ලාට තෝරගන්නවා. ඉතින් දැම්ම subscribe කරලා වීඩියෝ එකට like එකක් දාන්න අපේ ගේම පටන් ගන්න කලින්. ගේම જાතිය ඉන්නවා ඉස්සරහෙන්. කැපුණා ඔය වගේ පිස්සුත් ඉන්නවා මේ ගේම් එකේ. පුදුම පිස්සු ඉන්නේ. හිතක් පපුවන්නේ මේක ගහන අය. හරි විනාශයි මොකද වැඩි මේක guys මේ තනියෙන් යන රෙඩිය මම ඔයගොල්ලන්ට පුළුවන් වුණොත් මේ වීඩියෝ එකෙන් දාන්නම්. නැත්නම් ඊළඟ වීඩියෝ එකෙන් ගේන්න. ඒක නම් පට්ට මාතල් ගොඩක් තියෙන්නේ. යමන් පුතේ මේ තියෙන මගේ කාර් එකේම જાතිය මම මේ කස්ටමයිස් කරලා තියෙන ඉඳ කායක ලස්සනයි. නැත්තම් ඉන්නේ කැතට තිබ්බේ. මේ නොස් එකක් පොඩ්ඩක් වෙනස් වෙලා මේකේ වේගය පොඩ්ඩක් අඩු වෙලා තියෙන්නේ. නැත්තම් මම පාත් කරලා යනවා. ඔයාලට පේන වැටෙන මීටරේ මේකේ මේ වංගු ගන්න ගියන් පොඩ්ඩක් මේ මදිය. දැන් යනවා පස්සේනේ 6 වෙනි ගියර් එකේ 4යි. මේ ගියර් 7ක් තියෙනවා. දැන් අවසාන ලැප් එකේ ඉන්නේ. ඔව් ඒකත් පහු කරා ෆිනිෂ් ඉවරයි. කොහොම ඩ්‍රිෆ්ට් එක අම්මෝ 4 කරගන්න පුදුම කට්ටයක් දුන්නේ.
එක්ක ආතල් ගොඩක් ගන්න රියැක්ට් කරන සුපිරි ආතල් වීඩියෝ එකක් මම ඔයාලට ඊළඟ වීඩියෝ එකේ හරියටම කියනවා. ඒක තව දවස් කිහිපයක් ගණන් ගන්නවා. දැන්ම subscribe කරලා තියාගන්න. ඉතින් තාම ඉතින් එච්චර මම හැදුවේ නැහැ. හදන්න පටන් ගත්තේ නේ. මම මේ විදිහට ආතල් වීඩියෝ පටන් ගන්නවා. ඉතින් මෙතන මම සිංගල් ප්ලේයර් තනි රවුන්ඩ් එකක් ඔයගොල්ලන්ට අර කලින් ගිහුව විදිය ගහලා පෙන්නන්න. ස්කෝර් එක දැනට ඉන්නවා ගොඩක් අය. හරි යාළුවනේ. ඉතින් අපි මම මේකේ කැම් එක වෙනස් කරගන්නම් යන ගමන් මේකේ තියෙන ඔප්ෂන් ගත්තොත් හිතන්න කාර් එක අනිත් පැත්ත ගැහුවා කියලා අපිට මේක ඔබලා කොහොම මම ඒක වැටුනොත් පෙන්නන්න කාර් එක මෙතන තියෙන කස්ටමයිස් කරන්න ඕන නම් මේ යතුරු වගේ අයිකන් එක ක්ලික් කරගන්න ඕනේ මේ ඔයගොල්ලන්ට පේන ඇති මෙන්න මෙතන කැමරා අයිකන් එකක් එක්ක ඔටෝ ලිස්ටන සුළු අයිකන් එකක් ඔයගොල්ලන්ට පේනවා කැමරා අයිකන් එක ක්ලික් කරොත් කැමරා මොඩ් තුනක් තියෙනවා ඔටෝ එක දාගත්තොත් අපිට බ්‍රේක් ලයිට් හැම වෙලේම පත්තු කරගෙන ඉන්න පුළුවන් මෙන්න මේ මොඩ් එක දාගත්තොත් කාර් එකේ ඩ්‍රිෆ්ට් ගහත හැකි ඔය ලිස්ටන වෙලි ඒක අයින් කරොත් ඒ නෝමලි කරගෙන එහෙනම් දැන් අපි යමු දැක්කනේ යාළුවනේ මගේ වැඩ මම අන්තිම මේ ලොකුකම් කතා කරනනේ අපි යමු ඔන්න ඊළඟ මොඩ් එක මේ තියෙන අනිත් මොඩ් එක මට මෙන්න මේ මොඩ් එක තමයි යාළුවනේ ගොඩක් මේ ලේසි පිටින් තව යමු මේකේ ආතල් තියෙනවා ඌටා හැදුණානේ හොම්බෙන් තැලිලා තිහුවරකට අනේ ඉතින් ඔච්චර කුහක වෙන්න එපා ගයිස් ලයික් එකක් දාලා සබ්ස්ක්‍රයිබ් පාරක් දාන්න මම 312ට විතර මං එරියා ගෑහුවා off road බලමු කොහෙටද යන්න තියෙන්නේ කියලා visit now off road national park යමු නේද off road එක නම් පටාද ඒ zone එකේ තින් දැන් load වෙනවා මේ කාර් එකේ පොඩි ලෙඩක් තියෙනවා guys වැඩි කියන්නේ මේ නිකන් තිබ්බ ඩ්‍රිෆ්ට් යනවා වගේ රිවර්ස් එහෙම කරනකොට ඇති ඔෆ් රෝඩ් එකේ නම් පාරේ නම් යන්නේ කෙලින්ම යන්නේ කඳු උඩින් කඳු ඌට ආයි වැඩි කාර් කොහොම මේව දරා ගන්නවද දන්නේ යමු නොසලී මේකේ ෆස්ට් ලෙවල් එකේ තමයි මේ ඔෆ් රෝඩ් නගින්න සුපිරිම කාර් එක තියෙන්නේ ඉතින් මේ ඕගොල්ලෝ කැමති ගේම්ස් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න කාර් එක හෙන ගේමක් දෙනවා දැන් කපා ගන්න මේ තියෙන ලකුණු ගන්න එක එක බෝට්ස් හරි මේක නැෂනල් පාර්ක් එක කිව්වට හරි පොඩි ඉතින් ඕගොල්ලන්ට තාම ආතල් එකක් නැහැ නේද? එහෙනම් අපි දැන් කෙලින්ම යමු එයාපෝට් එකට. එයාපෝට් එකේ තමයි සුපිරිම ආතල් ගන්න පුළුවන්. අදේ වීඩියෝ එක බෝරින් වෙනවනේ. මට මතක නෑ මං පාර මොකක්ද මේකේ තවත් ප්ලේයර්ස් ඉන්නවා ඒගොල්ලන්ගේ වාහන තමයි යන්නේ
එයාපෝට් මේ දැන් වීඩියෝ එක ලයික් එකක් දාන්න. ඔයගොල්ලෝ දැකලා තියෙනවද මේ වගේ පිස්සේ? එයාපෝට් එකට මෙහෙට යන්න වෙනවා. යන්න තියෙන්නේ ගයිස් මේකේ පතයක් තියෙනවා සුපිරිම. පතේට දාගත්ත රසේ යන්න තියෙන්නේ අරලා මේ ගේම් එකේ අලුත් මේ මොකක්ද ඒකට කියන්නේ අපි කියන්නේ new ගේම් එකක් ආවා. ඒක මං ඊළඟට එන වීඩියෝ එකකින් ගේන්න. ඒකත් පට්ටම සුපිරි. යාළුවනේ මම නම් ඔයගොල්ලන්ට තවත් ආචිල් එකක් පෙන්වන්න යන්නේ. මොකෝ ඉතින් ඔහොම කාර් එක දැන් ඇද වෙලා තියෙන්නේ. හොඳටම ඇද වෙලා. පිටිපස්සේ නම් කොහොමත් මැදයි. හරි. බ්‍රේක්. මං කිව්වා නිකනෝ ඩ්‍රිෆ්ට් වලින්. ඉතින් දැන් පොඩි වැඩක් කරමු නේද? නැත්නම් එකම එකනේ. ඔන්න දැන් අලුත්ම වැඩක්. මාරකලින්දේ කාර්ය යනවා දැකලා තියෙනවද? මාරක ලින්දක් කිව්වට ලින්දක් නෙමෙයි මේක මාරක ඕවල්. කාරකට අමාරුයිද කොහෙද? උඩටමයි යන්න හලන්නේ. ඔදන් කෙලි ගියා ඉවර. කොහොමද යාළුවනේ ඩබල් ඩ්‍රිෆ්ට් එක? යකුණු ගන්න මේ බෝඩ් හැම තැනම වගේ තියෙනවා. යමු ඉතින් මේකට ගිහින් මං හොයන තැනට අපි යමු. ඒක බිල්ඩින් එක. සාමාන්‍ය වෙන්දරම එනකොට මේක තියෙනවා. මේක ගයිස් සමහරලාට ප්ලේන් යනවා. ඒ ප්ලේන් අපිට පාස් කරගන්නත් අමාරුයි. ඒ තරම් වේගෙන් යනවා. ඉවර පරායි. මේක මම හොයපු බිල්ඩින් එක නෙමෙයි. බලමු අපි එහා පැත්තට ගිහිල්ලා. ඔය පේන්නේ අපිට. නෑ මේ කළු එක නෙමෙයි. ඔයගොල්ලෝ ගණන් ගන්න එපා. අර බ්‍රවුන් බිල්ඩින් එක තමයි අපි හොයන්නේ. ඉතින් මේ කා ගේම් වලට වැඩිය වෙනස් ගේම් වලට කැමති අය ඒ තමන් කැමති ගේම් එක කමෙන්ට් එකක් දාන්න. මං කිව්වේ දැන් ඉස්සරහ හොඳටම ඉවරයි.
මේක යාළුවනේ කැරකි යන්නත් පාරක් තියෙනවා. මෙහෙම නිකම්ම නගින්නත් පාරක් තියෙනවා. මේක හදලා තියෙන්නේ එයාපෝට් එකට වාහන දාන්න. දැක්කනේ වඩනොත් ඉතින් ආයි සුපිරියක්. දැන් පොඩ්ඩක් ආයි වෙනස් වැඩක් කරමු. නැත්නම් ඉතින් බෝරින් වෙනවනේ. හරි. මේ දින වල අර මං කියපු අනිත් ග්‍රවුමට යන රෝඩ් එක යමු. මේ දින අපි අර කලින් ගිය කෙලින් පාර මට ඉතින් අනිත් ආහන කියලා දෙන්නේ. මම කෙලින්ම යනවා. තුනෝතියේ අයියෝ ගයිස් කැරගෙනවා ඉවර යන්නේ. පුදුම කැරකිල්ලක් කැරගෙන දැම්ම ගෑස් දෙකත් කැරගෙනවා වගේ. දැන් බලමු මේකේ අවසානයේද කියලා. මම පහලට ආවද? අපි ඉතින් මේ විදිහට ආයි දාගත්ත අපේ ට්‍රක් එකට. අපි එහෙනම් දැන් මෙතනින් එළියට ගිහිල්ලා අනිත් තැන් වලට යමු. ෆෑක්ටරි මට දැන් හොයාගන්න බැරුව ඉන්නේ මං කොහෙන්ද ආවේ කොහෙන්ද යන්නේ එකක්වත් දැන් හිතාගන්න බෑ. කාර් එකක් දැන් හොඳටම හැදිලා මැප් එකෙත් හරියට පෙන්වන්නේ නැහැ කොහෙන්ද එළියට යන්නේ කියලා. පිස්සු හැදේ සඳ බැබලේ අඳ හොඳටම පේනවා. තිබ්බ එකදී පොඩ්ඩයි යමුද ගයිස්. හරි මේ තියෙන එළියට යන තැන. හරි අම්මේ වැරදි මන් තීරුවේ යන්නේ. ඔයගොල්ලෝ දන්න ඉතින් පිටරට වල යන්න ඕනේ දකුණෙන්නේ. මට ඉතින් වම තමයි හුරු. මේ විදියට යනවා. මේ මං ආපු පාරද? මේ වෙනත් ලෝකයකට ආවද?
එහෙනම් යාළුවනේ ඔන්න එහෙනම් දැන් අපි අපේ වීඩියෝ එකේ අවසානයටම ඇවිල්ලා ඉන්නේ. මම ඉතින් ඔයගොල්ලෝ තව ගහලා පොඩි ෆන් එකක් ගන්න තිබ්බා. ඉතින් අද මේ වීඩියෝ එක ගොඩක් දික් කරගන්නත් බෑනේ. ඒකින්ද අදට මං යනවා. මේ වීඩියෝ එක අවසානය වෙනකන් දිසියට ඔයගොල්ලෝ හැමෝටම ස්තුතියි. ඉතින් ඔයගොල්ලෝ හැමෝම subscribe පාරක් දාලා like එකක් දාලා පොඩි support එකක් මාහට ලබා දෙන්න. ඉතින් ඔයගොල්ලෝගේ යාළුවන්ට share කරන්න කැමති නම් ඔයගොල්ලෝ share කරන්න, comment කරන්න. ඔයගොල්ලෝ කැමති games comment කරන්න. මේ වීඩියෝ එක quality එක හොඳයිද නැද්ද හොඳ නරකත් comment එකකින් දාන්න. ඔන්න තේරෙනවනේ ඉතින් කාර් කැද වෙලා තියෙන තරම. ඒකත් කොහොමද කියලා කැමති අය කියන්න. එහෙනම් ඉතින් මම අදට මේ වීඩියෝ එකෙන් සමුගන්නවා. අපි තවත් ලස්සන ගේමින් වීඩියෝ එකකින් ඊළඟ දවසෙත් හම්බ වෙමු. දැන්ම subscribe කරන්න, like කරන්න, share කරන්න, comment කරන්න. එහෙනම් අදට අපේ වීඩියෝ එක ඉවරයි. goodbye හැමෝටම.